කන්නේ. මට රිද්දෙව ඔයාලා මේ බලන්න. අයියෝ ලිවිස්. ඉතින් ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද නම් හැබැයි මුලින් කියනවනේ පොඩි වීඩියෝ එකක්. හැබැයි ඊළඟ පාර මම චුට්ටක් දිග වීඩියෝ එකක් දාන්නම්. මේ ඔන්න ඔය විදිහට අපේ ගෙවල් ගාවට වඳුරෙක් ඇවිල්ලා හිටියා. ඒ කියන්නේ වඳුරෝ ඉන්න පැත්තේ තියෙන උනාට අපේ පැත්තට ආවේ ඔය පළවෙනි එක්කෙනා මං හිතන්නේ. ඉතින් පොඩ්ඩක් ගත්තා. ආයෙත් එක්කම එදාම මේ බස්සෝ 4 දෙනෙක් හිටියා. ඉතින් ඔය විදිහට දකින්න හම්බෙන්නේ නැති හින්දා ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඉතින් මම ඔය විදිහට එකම තැන ඉන්න දැක්කේ අද ඒ හින්දා. ඉතින් මේ අපි අතරම දර්ශනාගේ වෙඩින් එකට සර්ප්‍රයිස් ඩාන්ස් එක පුරුදු වෙන වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් මම මේක දැම්ම. හැබැයි ක්වොලිටි නම් ටිකක් මදි ඇති. මොකද මගේ ෆෝන් එකෙන් නෙමෙයි ගත්තේ. ඒ හින්දා ඉතින් මේ ඔය විදිහට අපි එදා කලින් දවසේ මම හිතන්නේ පුරුදු වුණා. ඉතින් කලින් දවසේ ඔය වගේ සිද්ධීන් ටිකක් වුණා. මොකද වැඩ වැඩිනේ. වෙඩින් එක තව දවස් දෙකකින් වගේ තියනවා ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවනේ කරන්න. වැඩ දැන් වෙලා තියෙන්නේ 11යිද? 11යි. තාම ඩාන්සින් ක්ලාස් එක. මේ ඇස් නිකන් බාගෙට ඊය මගේ හැටිලා මේ මගේ හැටි පාඩ ඔයාලා දාඩිය නගලා මේ වඩ හරිය ටික වගේ ඉන්න දරුවෝ දැන් ඩාන්සින් ක්ලාස් සංගෝ. ඒ ඇස්සේ මම වැඩ දැන් සමාන අපේ ෆොටෝ එඩිට් කරන්න ඕනේ මම මේ ෂූට් එක නෝ දියලා තියෙන බටර් දැන් ඔක්කොම මේ ඉතින් අපි දැන් ඔය විදිහට ඉන්න අපි ඔෂා දාලා හැම අය කන්නේ. ඔව් මෙයා හදුවේ රසයි. හොඳට හදලා තිබ්බා. මේ අපි එහෙමනම් මේ ඔෂා එකක් දාලා හැම අය හම්බෙමු. මම මේ ලිප්ස්ටික්ස් ටෙස්ට් කරලා දෙන්න මේක. හරි අපි මේ තව ටිකකින් ගෙදර යනවාද? අපි අද තව ටිකකින් ගෙදර යනවා. මෙයා නේල්ස් කරගෙන ආවා. හයිඩ් ඕපෙන්. බෑග් අස්සයිද? කොහොමද? ෆෝකස් වෙන්න පොඩේ. නේල්ස් ටික ලස්සනයි නේ? හොඳයි නේද? නේල්ස් ටික හොඳයි. ඒ වුණාට I had a bad experience. කස්ටමර් සර්විස්. Customer service is 0. මට රිද්දෙව ඔයාලා මේ බලන්න මේව තුවාල කරා. මම වෙන තැනකින් ඊට කලින් ජෙල් කලර් එකක් මේ කරනකොට එයාලා රිද්දන්න නැතුව හැම වෙලෙම රිද්දනවද කී තමයි මේ කලේ. හැබැයි මෙයාලා මෙතන මේ තුවාලත් වෙලා. එතන තුවාල වෙලා මට දැවිල්ලයි. පොඩි ක්ලෝන් මෙහෙම වදිනකොට දැවිල්ලයි. ඊට පස්සේ මට ඕන විදිහට මෙයාලා කරන්න හැදුවේ. ඔව් හැබැයි මම කරත් මට එහෙම අවුලක් තිබුණේ නැහැ. ඒකත් හොඳට කරා. really bad experience. හැබැයි ලස්සනයි. ඉතින් අවුලක් නෑ. ඒක ඉතින් මට heart broken. ආයන්නේ. ආයන්නේ. ඒ පළවෙනි සාන්ති. අයිදේ තමයි. හැමදාම වගේ මගේ කොණ්ඩේ අවුල් වෙලා අයියෝ. නෑ මේ මගේ මේ කොණ්ඩේ වැවෙනවද කොහෙද මං හිතන්නේ. නේද අම්මේ? මම බලන කවුද කියලා. මං හිතුවේ හාවද කියලා. මෙහි හාවෙක් ඉන්නනේ කො හාව බලන්න. කෝ. සුදු. සුදු. ඒ. ඔයා අසද වීඩියෝ එකකට යන්න. ඔයා අසද සාරණී ඔන්ලයින් YouTube channel එකට එන්න මම දාන්නම් ඈ. Hello. නිදා ගන්න නෑ නිදි නෑ සැපට දිගෑවිලයි. හයි අර මේ අදත් මේ ඇවිල්ලා ඉන්නේ. මෙයාගේ යාළුවට බැලුවා කියලා. ඔව් මෙයාගේ යාළුවා මගේ වීඩියෝ බලනවා කිව්වා. ඉතින් යාළුවන්ට ඉතින් හයි කියන්න. හයි. හරි මේ අපි ආය දවසකින් හම්බෙමු කරන මේ මම හිතන්නේ මම මේ අද ගොඩක් වීඩියෝස් නම් ගත්තේ නෑ. උනාට මේ ඔව් නේද? ගැන වැඩ වැඩි. එක වැඩ වැඩි. ඒ හින්දා මේ පොඩි වීඩියෝස් තමයි ගත්තේ. අපි ආය දවසකින් හම්බෙමු. නැත්නම් මම මේ වෙන වීඩියෝස් ටිකක් එක්ක එකතු කරලා දාන්නම්.
මගේම ටැබ් එක මම අපේ iPad එක අරන් චිත්‍ර ඇඳලා මෙයා රියන ඒවා හරිද? ගලේ මේ යෝලිවිස් දුබෙන් මොකද සලකන්නේ? ඉවරයක් නැහැ කියලා කියනවා. අයියෝ කරගන්න. ඉතින් ඔය හේඳ යද්දී හොඳටම වැස්සා ඔය වෙලාවේ. ඉතින් අපි ගෙදර ගිහිල්ලා ඊළඟ වීඩියෝස් ටික තියෙන්නේ අනිත් දවසේ. මම ඔයාලට ඊළඟ දවසේ දිග වීඩියෝ එකක් දාන්නම්. හරිද? ඉතින් මේ පොඩක් ඊළඟ වීඩියෝස් ටිකත් ඔයාලා රස විඳී කියලා මම හිතනවා. Mm-hmm.